නන්නු නැද්ද මේවා ග්‍රේඩ් 6 වල දැන් හරියට ඉගෙනුවොත් තමයි අතට මතක තියාගන්න ඇලෝපියනාලේ මෙහෙමල්ල මිරිකලා වඳ කරන්න බෑ කියන එක දරුවන්ට උගන්වන්න වෙන්නේ මේවත් එහෙම පුළුවන් කියලා මේ රටේ විශාරඥ වෛද්‍යවරු කිව්වද නලින් මේ රටේ බියෝජල කීයද කිව්වා තාම කියනවද ඒක ඇලෝපියනාලේ මෙහෙමල්ල වඳ කරන්න පුළුවන් කියලා මම ඔයා කිව්වේ මෙහෙම කියනවද තාම කියලා බලන්න පේපර්ස් කියලා කියනවද ඔයා කියනවද ඔව් පුළුවන් ඔයා පුළුවන් ඔව් පුළුවන් ඔල්මාද ඇලෝපියනාලේ මෙහෙම මිරිකලා 4000ක් වඳ කරන්න පුළුවන්කම තියෙනවා 4000 5000 නෙමෙයි නලින්දර වෛද්‍ය විද්‍යාව දැනුමක් තියෙනවනේ මූලික දැනුම තියෙන නිසා තමයි කියන්නේ මම පෙන්නන්න විශේෂඥ වෛද්‍යවරු කී දෙනෙක් එපා දේශපාලන සානාරි වෛද්‍යවරු කී දෙනෙක් ඒ කතාව කිව්වද ඔයා කියන්නකෝ ඉතින් ඔව් පුළුවන් මෙහෙම මිරිකලා ඇලෝපියනාලේ මිරිකලා 4000ක් වඳ කරන්න පුළුවන් කන්නේ මොකෙන්ද මොන ක්‍රමයකටද කියන එක වෙනම කතන්දරයක් නලින්ද ඒක දන්නේ නැත්නම් නලින්දර මූලික වෛද්‍ය අධ්‍යාපනය ලැබලා නැහැ හරියට එහෙම හරිද පුළුවන් කියලා ශාපිය වඳ කරාද මේක ඉතින් ඔයගොල්ලෝ පරීක්ෂණය කරන කතාවත් එක්ක යාද කරාද ඒක ශාපි කතාවත් එක්ක නේද කිව්වේ ඔව් ශාපි කතාව ඕගොල්ලන් ආණ්ඩුව තිබුණේ ඊට පස්සේ නෑ ඔව් ඉතින් මොකද ඉතින් ප්‍රශ්නේ දැන් ඔප්පු කරලා පෙන්නනවද ශාපි හිරේ පෙන්නනවද ශාපි හිරේද ශාපි කීයක් තිබුණද ශාපි කීයක් තිබුණද සිංහල මහුරු 10000ක් වඳ කරාද ඔයාලේ මූලිකේ කිව්වේ නඩුව කොහොමද ඉවරද මූලිකේ කිව්වා නේද නිදහස් කර නිදහස් වුණාද ආන්න කියන්නේ නිදහස් කර නිදහස් වුණාද නැද්ද මොකද ශාපි මූලික පරීක්ෂණය කරේ ඔයා එකට වැඩ කරපු වෛද්‍යවරු මූලික පරීක්ෂණයක් කරලා කියනවා නම් මෙයා මේවා කරලා තියෙනවා කියලා ආණ්ඩුවනේ හිටියේ ඈ ඔයගොල්ලන් ආණ්ඩුවනේ හිටියේ අපේ ආණ්ඩුවනේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔබතුමා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තිබුණේ නේද පොඩ පොඩක් ඉන්නේ ඔව් ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවක් ආවද ඔව් ඔයා කැමතිකම් කරාද ඔව් ඉතින් මම ඒවට බලපෑම් කරන්න ගියේ නෑ බලපෑම් නෙවෙයි නීති අධිකාරිය කරන්නේ නහුතටම ආනවනේ let's go සමාජයට මේවා කියන්න ඕනේ මේ වගේ තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් මිනිස්සු කුලප්පු කරලා සමාජයේ ලොකු ප්‍රශ්න හදන කට්ටියට උත්තරයක් දෙන්න ඕන. මේ ව්‍යවසායකත් සහ මූල්‍ය සාක්ෂරතාවය. මේ හොඳ නැද්ද? අනිවාර්යයෙන්ම. මෙතන කොහෙද තියෙන්නේ මේ නිංගිග්‍රැමියාව? හරිද? මේ භූගෝල විද්‍යාව කොහෙද ප්‍රශ්න තියෙන්නේ? දැන් මොකක් හරි ආණ්ඩුවක් තීන්දුවක් අරගෙන දැන් මේ කියන්න හදන්නේ ඒකනේ. අපේ ප්‍රතිපත්තියත් එක්ක ලයින් කරගෙන ඒ පැත්තට ලියන්න හදනවා වගේ ගන්න මේ කියන්න හදන්නේ. දැන් මේ භූගෝල විද්‍යාව පොත් ටික හරියට මේ ළමයින්ට ගන්නවොත් චතුර මේ විෂය කරුණු කියවුවට පස්සේ තමයි ළමයින්ට තේරෙන්නේ ඒ පොළොව පලාගෙන ඉන්න බෑ කියලා මේ 9ට එහෙම